ඔන්න අදත් ගෙනලා තියෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් earn කරන්න පුළුවන් සුපිරි platform එකක්. මෙන්න මේ කතා කරන platform එකේ වැඩ කරලා ඔයාලට daily මුදල් withdraw කිරීම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තමන් උපයන හැම මුදලක් නෑරම ඔයාගේ බැංකු ගිණුමන withdraw කර ගැනීමේ හැකියාව තියෙනවා. trading platform එක through තමයි මුදල් earn කරන්න තියෙන්නේ. ඔන්න අලුතෙන්ම release වුණ website එක. මෙන්න මේ website එක through ඔයාලට මුදල් earn කරන්න පුළුවන්. මෙන්න මේ earn කරන මුදල් ප්‍රමාණය ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක හිතම පොඩි කාලයක දත withdraw කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ අද කතා කරන website එක හරහා මම withdrawal ලබාගෙන තියෙනවා. එහෙනම් තමයි ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක රෙකමන්ඩ් කරන්න හේතුව ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක වැඩ කරලා මම වගේ මුදල් earn කරන්න පුළුවන්. අපි එහෙනම් කතා කරමු මොකද්ද මේ වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එක through කොහොමද අපි මුදල් earn කරන්නේ? earn කරන මුදල් ප්‍රමාණය කොහොමද withdrawal කරගන්නේ? මෙන්න මේ දේවල් ටික අද වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වීඩියෝ එක මුලින් ඉඳන් අවසන් වෙනකම් බලන්න. මුලින් ඉඳන් අවසන් වෙනකම් බලුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක through මුදල් earn කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ වෙබ්සයිට් එක හරහා මුදල් earn කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ වෙබ්සයිට් එක through මුදල් earn කරනවා පළවෙනිම කරන්න ඕනේ ස්ටෙප් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක නිවැරදි විදියට රෙජිස්ටර් වෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න අදාළ link එක මම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සහ bio එකේ දාලා තියෙනවා. මෙන්න මේ link එක ක්ලික් කරලා මෙන්න මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන් දෙන්නේ ඔයාගේ email address එක සහ මෙතනට හොඳ strong password එක ලබා දෙන්න අවශ්‍ය වෙනවා. පළවෙනිට ඔයාගේ email එකක් දෙන්න ඕනේ. ඊට අමතරව phone number වගේ විස්තර ටිකක් ඉල්ලා ඉදිරියේදී මෙන්න මේ වගේ විස්තර ටිකක් fill කරන් දෙන්න. පළවෙනිට අපි මේක register වෙන්නේ කොහොමද කියලා බලමු. පළවෙනිට ඔයා කරන්න ඕනේ මේකට email address එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ email address එක ලබා දුන්නාට පස්සේ ඔයාගේ email address එක verification code එකක් එනවා. මෙන්න මේ verification code එක ගෙන්න ගන්න ඕනේ. මෙන්න මේක time එක count වෙනවා බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊපස්සේ මෙන්න මේ විදිහට automaticallyම OTP code එකක් ලැබෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන් දෙන්නේ මෙන්න මේ next කියන තැන click කරලා ඉදිරියට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට හොඳ strong password එකක් ලබා දෙන්න ඉල්ලනවා. මෙන්න මෙතනට ඔයා හොඳ strong password එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට හොඳ strong password එක ලබා දුන්නාට පස්සේ අපි මේකෙන් ඉදිරියට යන්න ඕනේ. ක්ලික් කරලා ඉදිරියට ගියාට පස්සේ අපිට withdraw password ලබා දෙන්න ඉල්ලනවා. මෙන්න මෙතනට ඔයාගේ ඉලක්කම් කිහිපයකින් යුක්ත හොඳ strong password එක මෙන්න මෙතන ලබා දෙනවා. login password සහ withdraw password කියන දෙක ඔයා මෙතනට මතක තියෙන password එක මෙතන ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ login password එක අමතරව withdraw password ලබා දීලා ඉදිරියට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ phone number එකක් මෙතන ලබා දෙන්න තියෙනවා. ඔයාගේ වැඩ කරන phone number එකක් මෙන්න මෙතන ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මම country එක අපේ ශ්‍රී ලංකාව වලට change කර ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මගේ phone number එක ලබා දෙනවා. මෙන්න මේ විදිහට මේ විස්තර ටික ලබා දුන්නාට පස්සේ ඔයාලා කරන් තියෙන්නේ confirm කරන එක. confirm කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට account එකක් create වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ platform එකේ account එකක් create වුණාට පස්සේ මේකේ home page එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊටම සරල account එකක් නිර්මාණය කර ගන්නවා කියන එක. මෙන්න මේ විදිහට account එකක් නිර්මාණය කර ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට account එක ඇතුළට ආවට පස්සේ මෙන්න මේ platform එකේ තියෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනිට මෙන්න මේ platform එක through මුදල් earn කරන්න නම් මේකට යම් කිසි මුදලක් deposit කරගන්න අවශ්‍ය වෙනවා. කොහොමද මේකට deposit කරගන්නේ කියලා පළවෙනිට බලමු. deposit කරගෙන මෙන්න මේ website එක through මුදල් earn කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මෙන්න මේ website එක through මුදල් earn කරන්න අපි ගාව ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ. ඔයා ගාව පොඩි මුදලක් තිබ්බම මෙන්න මේ website එක through ලොකු මුදලක් earn කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට මේ විදිහට දනවා BOUSD වගේ website තිබ්බම මෙන්න මේ කට්ටියගේ website එක තමයි ඔන්න මේ විදිහට release වෙලා තියෙන්නේ. මෙන්න මේ website එක හරහා ලොකු මුදලක් earn කරන්න පුළුවන්. අපි දන්නවා ඉස්සර ලොකු මුදලක් earn කරපු website තිබ්බා. අන්න ඒ වගේ website එකක් තමයි ඔන්න release වෙලා තියෙන්නේ. මේක ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. බලන්න මේකට අපි deposit එකක් කරන්න ඕන. deposit කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. අපේ මේකේ මෙන්න මේ අවසාන option එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙනවා recharge කියලා option එක. මෙන්න මේ recharge කියන තැන click කර ගන්න ඕනේ. click කරාට පස්සේ ඔකට මෙන්න මේ විදිහට recharge කරන්න පුළුවන් option ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකට TRX වලින් deposit කරන්න පුළුවන්. ඊට අමතරව USDT වලින් deposit කරන්න පුළුවන්. වෙනත් රටක ඉන්න කෙනෙක් නම් තවත් එක payment method ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. bank transfer පවා වෙනත් රටවල ඉන්න කට්ටියට ලබා දීලා තියෙනවා. අපි ලංකාවේ ඉන්න අපිට දිතම සරලම payment method එක තමයි USDT හෝ TRX කියන coin වලින් transfer කරන එක. සාමාන්‍ය USDT වලින් payment කරනකොට
වඩා TRX කියන coin එක තියෙනවා නම් ඔයාලට පොඩි මුදලක් ඒ කියන්නේ රුපියල් 500 රුපියල් 300 400 තිබ්බම මෙන්න මේක ඩිපොසිට් එකක් දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. හරි මෙන්න මේක ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මම මේකට අද දවසේ ඩිපොසිට් කරන්න හදන්නේ මෙන්න මේ TRS කියන coin වලින්. මම මේ TRS කියන දන ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේකට අදාළ wallet address එක ලැබෙනවා බලා ගන්න පුළුවන්. අපිට කරන් තියෙන මෙන්න මේ wallet address එක copy කරගෙන ඉවරලා අපි යන්න ඕනේ අපේ Binance හරි මොකක් හරි wallet එකට යන්න අපේ TRS coin තියෙන එන්නේ wallet එක කරහා මේකට transfer කරගන්න අවශ්‍ය වෙනවා. මම මෙන්න මේ විදිහට මගේ Binance application open කරගත්තා. මම මේ වෙද්දි මෙන්න මේ website එකට transfer කරන්න හදන TRS කියන coin වලින් අපි කොහොමද මේක TRS coin transfer කරගන්නේ කියලා බලමු. මගේ මේ විදිහට asset වලට ගියාට පස්සේ $10ක් වගේ සමාන $11ක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. ඔය කට්ටියට මම කිව්වා පළවෙනිට මම මෙන්න මේ website එකට transfer කරන TRS කියන coin වලින් ඔයාලට පුළුවන් USD හරි TRS කියන coin වලින් හරි දෙවෙනි විදිහටම transaction කරන්න. TRS coin වලින් transfer කරලා තියෙන වාසිය තමයි ඔයාලට පොඩි ප්‍රමාණයක් උනත් ඩිපොසිට් කිරීමේ හැකියාව තියෙනවා. මම පෙන්නන්න කොහොමද මේ USDT අපි ගාව තියෙනවා USA TRS කියන coin වලට කන්වර්ට් කරගන්න මාරු කරගන්න කියලා. ඔයකට මේකේ තියෙනවා බලා ගන්න පුළුවන් trade කියලා option එකක් තියෙනවා. මේකට ආවට පස්සේ මෙන්න මේ උඩින්ම බලා ගන්න පුළුවන් convert කියලා option එකක් තියෙනවා. මෙන්න මේ convert කියන තැන click කරගන්න ඕනේ. ඊට පස්සේ උඩම තැනට අපි ගාව දැනට තියෙන coin එක තමයි සඳහන් කරන්න ඕනේ. මේ විදිහ USD තියෙන ඉඳන් මම මේ විදිහටම USD වැටලා දෙනවා. මේක මෙහෙමම තියෙනවා. ඊට පස්සේ අපි මේක කන්වර්ට් කරන මොන coin එකකටද කියලා දාන්න ඕන. මම මේ විදිහට TRS කියන තැන select කරලා TRS coin එක මෙතෙන් ලබා දුන්නා. ඊට පස්සේ අපි USD කීයක් මෙන්න මේ විදිහට කන්වර්ට් කරනවද කියලා සඳහන් කරන්න ඕනේ. USD 10044 කියන්නේ TRS coin 44ක් කියලා සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට කන්වර්ට් කරනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. කන්ෆර්ම් කරාට පස්සේ අපි ගාව USD දීපම් මෙන්න මේ USD ප්‍රමාණය TRS කියන coin වලට මාරුනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට ඕනෑම coin එකකට අපි ගාව තියෙන USD කන්වර්ට් කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට TRS coin තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් කොහොමද අර වෙබ්සයිට් එකට මේක ඩිපොසිට් කරගන්නේ කියලා බලමු. ඩිපොසිට් කරගන්නවා පළවෙනිම කරන්න ඕනේ මේකේ තියෙනවා withdrawal කියලා තැන. මෙන්න මේ withdraw කියන තැන ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි TRS coin වලින් ඩිපොසිට් කරන ඉඳලා TRS කියන coin එක සිලෙක්ට් කරාට පස්සේ උඩින් බලා ගන්න පුළුවන් send with crypto network කියලා option එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේක මම මේ විදිහට ක්ලික් කරගත්තා. ඊට පස්සේ අර වෙබ්සයිට් එකෙන් copy කරනවා wallet address එක මෙන්න මෙතන ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මම මේ විදිහට wallet address එක ලබා දෙනවා. ඉතින් network එක අපි network එක කොහොමද transfer කරන්නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. tron TRC20 කියන network එක හරහා තමයි transfer කරන්නේ. Binance හරහා transfer කරනවා නම් ආම TRS 30ක් වගේ transfer කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි Binance පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලා trust වලට හරි wallet එකක් කරා transfer කරනවා නම් ඔයාලට පොඩි TRS ප්‍රමාණයක් TRS 5 10ක් පවාර website transfer කරන්න පුළුවන්. හැබැයි Binance කරා transfer කරනවා නම් අවම minimum TRS 30යි කියලා සඳහන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි මම මේ විදිහට TRS coin 32ක් වගේ transfer කරනවා. ඒ කියන්නේ $7.28ක වගේ ප්‍රමාණයක්. මම මේ විදිහට withdraw කියන දේ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට confirm කරනවා බලා ගන්න පුළුවන්. confirm කරලා අපිට කරන් තියෙන්නේ මේක transfer කරන එක. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම transaction එක කරා transaction වුණාට පස්සේ මෙන්න මේ විදිහට processing මට්ටමේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතාලම පොඩි කාලයක් ඇතුළත මේක transaction එක complete වෙනවා. Binance හරහා transaction එක කරන සාමාන්‍ය විනාඩි 5ක් වගේ කාලයක් තමයි යන්නේ. ඊට අඩු කාලයක් ඇතුළත transaction එක complete වෙනවා. complete වුණාට පස්සේ ඔයාලා කරන් තියෙන අර website එක open කරගන්න එක. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතාලම පොඩි වෙලාවක් ඇතුළත මගේ ඩිපොසිට් එක ලැබුණා බලා ගන්න පුළුවන්. විනාඩියක කාලයක් අධ්‍යය නැහැ. මෙන්න මේ විදිහට ඩිපොසිට් එක ලැබුණා. හරි මේක කොහොමද මුදල් earn කරන්න තියෙන්නේ? මේක මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මෙන්න මේ option එකට ගියාට පස්සේ මේක trading platform එකක මෙන්න මේ විදිහට BTC කියන coin එකේ chart එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ chart එක ගමන් කරනවත් එක්ක මේකේ big සහ small කියලා option දෙකක් තියෙනවා. මේකේ ඊළඟට එන්නේ මොකක්ද කියලා තමයි select කරගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයකට මේකේ time period තියෙනවා විනාඩිය සහ විනාඩි 5ක කියන කාලය.
ඔයාට විනාඩියක ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. ඊට අමතරව විනාඩි 5ක ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. ඔයාලා කරන් තියෙන පළවෙනිම මේකේ යට තියෙනවා buy කියලා ඔප්ෂන් එක. මෙන්න මේ buy කියන දන ක්ලික් කර ගන්න ඕනේ. මම මේ විදිහට විනාඩියක කාලය තෝරලා ඉවරලා තමයි මෙන්න මේ buy කියන දන ක්ලික් කරගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි USDT මිලදී අරන් තියෙනවා. මෙතනින් USD තෝරන්න පුළුවන්. TRS අපි මිලදී අරන් තියෙනවා. TRS කියන coin එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟට එන්නේ මොකක්ද මොන big දෙන්නේ නැත්නම් small දෙන්නේ කියලා සිලෙක්ට් කරන් තමයි තියෙන්නේ. තමන් සරලයි. විනාඩියක් ඇතුළත මේක වෙනස් වෙනවා. තමන් කියපු එකව තමන් දාපු ගාන වගේ ඩබල් වෙලා ඔයාලට හම්බ වෙනවා. දෙගුණයක් වෙලා හම්බ වෙනවා. විනාඩි 5ක් කාලයක් දාලා කරොත් විනාඩි 5කින් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කල එක චේන්ජ් වෙන්නේ. එතකොට ඔයාලට දාපු ගාන ඩබල් වෙලා හම්බ වෙනවා. තමන් කියපු කල එකම කිව්වා. මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන්. මේකේ රටාවක් කියන්නේ මෙන්න මේ විදිහට big ඇවිල්ලා තියෙනවා. big දෙකක් කරලා දෙන ඊට පස්සේ small හතරක් කරලා big දෙකක් කරලා මෙන්න මේ විදිහට මේක රටාවක් කරන පොඩි ටයිම් එකක් ඔයා මෙන්න මේක දිහා බලන හිටියොත් මේකේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඔයාට අධ්‍යයනය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම buy කියන තැන ක්ලික් කර ගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට කරන් තියෙන්නේ මේකේ එන්න කලර් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න. මෙන්න මේ විදිහට උදාහරණයකට බලුවොත් මේකේ දැන් එන්න තියෙන big ඊළඟට එන්නේ මොකක්ද කියලා අපි සිලෙක්ට් කරගන්නවා තෝරන්න අවශ්‍ය වෙනවා. මම මේ විදිහට big කියන තැන ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේකට දාන මුදල් ප්‍රමාණය TRS කොච්චරක් දානවද කියලා සඳහන් කරන්න ඕන. TRS එකක් වුණත් දාලා මේක සෙල්ලම් කරන්න පුළුවන්. So මෙන්න මේ විදිහට confirm කරනවා. confirm කරලා පස්සේ මෙන්න මේක successful වුණා බලා ගන්න පුළුවන්. දැන් අපි දාපු කලර් එකම ඊළඟට આવොත් අපි දාපු ගාන ඩබල් වෙලා අපිට හම්බ වෙනවා. මෙන්න මේ විදිහට account එකට ආවට පස්සේ දාපු coin ප්‍රමාණය අඩු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් 37 දක්වා. ඊට පස්සේ මේකට ආවට පස්සේ මේක මෙන්න මේ විදිහට උඩින්ම තියෙනවා history icon එක. මේ ක්ලික් කරලා පස්සේ අපි දාපු මුදල් ප්‍රමාණය අපි මේකෙන් වින් කරලා තියෙනවද මේ හැමදේම මේ history වල අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන time එක count වෙනවා බලා ගන්න පුළුවන්. ඔය time එක count වෙලා ඉවර වුණාට පස්සේ ඊළඟට එන කලර් එක අපි දාපු කලර් එක නම් අපි දාපු ගණන් ඩබල් වෙලා අපිට ලබා දෙනවා බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට මම දාලා තියෙනද බලා ගන්න පුළුවන්. දැන් මේ big ඒ විදිහට big මේ ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි අපෝ මේකේ home page එකට යමු. home page එකට ගියාට පස්සේ මෙන්න මේ දාපු ගාන මෙන්න මේ විදිහට ඩබල් වෙලා හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. TRS coin 37ක් ලැබිලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ වෙබ්සයිට් එක through ඔය කට්ටියට මෙන්න මේ විදිහට ඊළඟට එන කලර් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා profit එක ලබා ගන්න පුළුවන්. small ද big දෙන්නේ කියලා. මේකට අදාළ signal service group එකක් තියෙනවා. ඒකට signal group එක add කරොත් ඔයාලට පුළුවන් ඊළඟට එන්නේ මේ කලර් එක කියලා ඒ කට්ටිය සඳහන් කරන. එතකොට පුළුවන් ඔයාලට එන කලර් එක ඒ කට්ටිය දෙන කලර් එක සිලෙක්ට් කරලා ඒ කලර් එක ආවට පස්සේ තමන් ගාන වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. මම signal group වලට යන link ටිකක් පහලින් දාලා තියන්න. ඊට අමතරව මේක තවත් මුදල් earn කරන්න පුළුවන් විදියක් දෙනවා. මේක home page එකට ආවට පස්සේ මේකේ තියෙනවා Wingo කියලා page එක. Wingo කියන තැනට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් colors එනවා. මේකේ ඉන්නේ රතු සහ ඊට අමතරව කොළ කියන කලර් එක ඊළඟට එන මොන කලර් එකද කියලා සිලෙක්ට් කරලා ඔයාලට මෙතනින් profit එකක් ගන්න පුළුවන්. small big වගේ වඩා මෙන්න මේ විදිහට මෙන්න මේකෙත් ඔයාලට එන කලර් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා මේක හරහා profit එකක් ලබා ගන්න පුළුවන්. හරි මම මේකේ පළවෙනිම පෙන්නන්නම් මේකේ withdrawal එකක් කොහොමද ලබා ගන්නේ කියලා. withdrawal එක ලබා ගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මේක withdraw කියන option එක ගියාට පස්සේ ඔයා මුදල් earn කරාට පස්සේ මේකේ withdraw කර ගැනීම අනිවාර්යයි. මම මේක withdraw කියන තැන ක්ලික් කර ගන්නවා. withdraw කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාලා ගාව තියෙන USDT නැත්නම් TRS ද ඕනම coin එකකින් ඔය withdrawal එක ලබා ගන්න පුළුවන්. මම බලන්න මේක withdrawal ගත්ත proof එකකුත් පෙන්නන්නම්. මේකේ history වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට TRS 522 කියන ලංකා මුදල් රුපියල් 30000ට වඩා වැඩි ප්‍රමාණයක withdrawal එකක් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා අරන් තියෙනවා. ඒ හින්දා තමයි මම recommend කරන්නේ withdrawal කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම වෙලාවක withdrawal ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. withdrawal successful වෙන හින්දා withdrawal එක තමයි පොඩි කාලයක් ඇතුළත ලබා ගන්න පුළුවන් හින්දා මම recommend කරන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක through වැඩ කරන්න ගන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ අතේ පොඩි මුදලක් තිබ්බම මෙන්න මේ වෙබ්සයිට් එක through ඔයාට මුදල් earn කරන්න පුළුවන්. හරි ඊට අමතරව ඔයාලට මොකක් හරි issue එකක් ආවොත් මේකේ ඔයාලට help එකක් ගන්න help center එක ඒ වගේ හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන්. මම මෙන්න මේකේ signal service group එක මම පහලින් කියු විදිහටම දාලා තියන්නම්. පහල comment section එකේ සහ bio එකේ link එක. ඒකේ signal group එක add වෙන්න. ඒ signal group එකේ ඊළඟට එන්නේ small the big the time period අදාළ වෙන signal group දෙන මේකට add වෙලා ඔයාලට පුළුවන් ඒ දෙන signal වලට
ඔයාට එන කල එක සිලෙක්ට් කරලා ඒ හරහා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. ඔයා ඉන්වෙස්ට් කරන්න යම් කිසි මුදල ඔයාට පොඩි කාලයක් ඇතුළත වැඩි කර ගන්න පුළුවන්. වැඩි කරලා එන්නේ වැඩි කර ගන්න මුදල් ප්‍රමාණය ඔයාට Binance එක through ඕනෑම වෙලාවක sell කර ගන්න පුළුවන්. ගොඩක් අදගත් මෙන්න මේ වෙබ්සයිට් එකේ වැඩ කරන එක ඔයාට මෙන්න මේ වෙබ්සයිට් එක through හොඳ මුදලක් earn කර ගන්න පුළුවන් නිසා අපි withdrawal option එකේ කාට හරි කෙනෙක්ට withdrawal ලබා ගන්න තේරෙන්නේ නැත්නම් withdrawal option එක කොහොමද මේක ලබා දෙන්නේ කියලා බලමු. අපි TRX ද USDT ද withdraw කරන්න කිව්වොත් අපි දැන් හිතමු USDT නැත්නම් TRX වලින් withdraw කරනවා කියලා. එතකොට අපි මෙතන මම මේ විදිහට මගේ wallet address එක add කරලා තියෙන්නේ. Binance එකට ගිහලා Tron TRC20 කියන network එක wallet address එක මෙන්න මෙතන ලබා දෙන්න ඕනේ. ලබා දීලා withdraw කරන amount එක මෙතනින් ලබා දෙන්න ඕනේ. withdraw කරන amount එක ලබා දීලා confirm withdraw click කරලා ඉවරලා ඔයාලට කරන් තියෙන්නේ ඔයා earn කරලා තියෙන මුදල් ප්‍රමාණය withdraw කරන එක. ඒ කියන්නේ මේ වෙද්දි මගේ withdrawal legal මම ලබාගෙන තියෙන හින්දා මගේ මේ account එක withdraw ලබා ගන්න විදියක් නැහැ. මම ඔකට withdraw proof එක පෙන්නුවා history වලට ගිහිල්ලා TRS 500කට වඩා වැඩි ප්‍රමාණයක් withdraw කරගෙනක් තියෙනවා. ඔයාගේ පොඩි ගාණක් තිබ්බත් වැඩේ පටන් ගන්න ඔයාට මෙන්න මේ වෙබ්සයිට් එක හරහා හොඳ මුදලක් earn කරන්න පුළුවන්. මම ඉදිරියේදී මෙන්න මේ වෙබ්සයිට් එක ගැන වීඩියෝස් දිගටම අරන් එනවා. මෙන්න මේ වෙබ්සයිට් එක හරහා withdraw ලබාගෙන ඊට අමතරව මෙන්න මේ වෙබ්සයිට් එක through redeem code ලබා ගන්න පුළුවන්. මෙන්න මේ redeem code හරහා ඔයාට free මුදල් ලබා ගන්න පුළුවන්. free මුදල් ලබාගෙන මෙන්න මේ මුදල් වලින් ඔයාට මේක සෙල්ලම් කරලා මුදල් වැඩි කරගෙන ඕනෑම වෙලාවක withdraw කර ගන්න පුළුවන්. ඒක ගැන මම ඉදිරියේදී ඊට විසක් කතා කරනවා. දැන්ම පහළ තියෙන link එකෙන් register වෙන්න account එක නිර්මාණය කරගන්න පොඩි මුදලක් හරි invest කරලා වැඩේ පටන් ගන්න. වැඩේ පටන් ගන්න ඉවරලා මම කියලා දුන්න method දෙකක් තියෙනවා මේකේ. මෙන්න මේ method දෙක හරහාම මුදල් earn කරන්න. මුදල් earn කරලා ඉවරලා ඔයාගේ ඕනෑම bank වෙනම withdraw කරගන්න. ඔයාට YouTube එකෙන් නම් ඔය මොකක් කරේ ඔයාගේ audience එකක් ඉන්නවා නම් මේකේ තියෙනවා my team කියලා option එක. මෙන්න මේ my team කියන option එකට ගිහිල්ලා ඔයාගේ team එකක් ඕනනම් generate කරගන්න පුළුවන්. ඔයාගේ team එක නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාගේ YouTube හරි මොකක් හරි platform එකක් තියෙනවනම් මෙන්න මේ දේවල් ටික තමයි කතා කරන්න තියෙන. මෙන්න මේ වෙබ්සයිට් එක ගැන කතා කරනවා නම් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා හොඳ මුදලක් earn කරන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් මේ රුපියල් 30000ක වගේ මුදල් ප්‍රමාණයක් withdraw කරලා තමයි මෙන්න මේ වෙබ්සයිට් එක වැඩ කරන්න කියලා කියන්නේ. මෙන්න මේ වෙබ්සයිට් එක හරහා හොඳ මුදලක් earn කරන්න පුළුවන් නිසා ඔයාලට බලන්න කරන්න තියෙන මේ වීඩියෝ එක දැනගන්න තවත් කෙනෙක්ට අනිවාර්යෙන් share කරන්න අමතක කරන්න එපා. මම giveaway වීඩියෝ එකක් මෙන්න මේ වෙබ්සයිට් එකත් අරගෙන මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා giveaway එකක් දෙනවා කියලා. ඒ වීඩියෝ එක ඉතාමත් ඉක්මනින්ම ලැබෙනවා. කවුද ජයග්‍රහණය කරේ කියලා මම ගොඩක් අහලා තිබ්බා. කොහොමද giveaway එකට join වෙන්නේ කියලා මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලුවා නම් කොහොමද giveaway එකට join වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ thumbnail එක සඳහා වීඩියෝ බලුවොත් ඒක ගැන ඊට දැනගන්න පුළුවන්. giveaway එකෙන් ලබා දෙන මුදල් ප්‍රමාණය තවමත් ලබා දීලා නැහැ. මම ඉතමන් නොබෝ දෙනකින් withdrawal එකේ අපේ ජයග්‍රහණයකින් ලබාගත මුදල් ප්‍රමාණය මම සඳහන් කරන ඒ වගේම ජයග්‍රහණය කරලා තියෙන කවුද කියලා සඳහන් කළ වීඩියෝ එකක් දාන්නම්. මෙන්න මේ වීඩියෝ එක බලන ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකේ redeem code giveaway එකක් අරන් එනවා. එතකොට මෙන්න මේ වෙබ්සයිට් එක through ඔයාලට මුදල් earn කිරීමේ හැකියාව තියෙනවා. දැම්ම කියලා දුන්න විදිහට register වෙලා දැම්ම මෙන්න මේ වෙබ්සයිට් එක through මුදල් earn කරන්න ගන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ අපි ඉක්මනටම හම්බෙමු. වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාලා හොඳ comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. දැම්ම වැඩේ පටන් ගන්න මේ වෙබ්සයිට් එකේ ඔයාලට හොඳ මුදලක් මෙන්න මේ වෙබ්සයිට් එක through earn කරගන්න පුළුවන්. පටන් ගත්ත මුල් කාලේ ඔයාලට හොඳ මුදලක් අනිවාර්යෙන් earn කරගන්න පුළුවන්. එහෙනම් subscribe කරලා channel එකට මම like කරලා share කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ අපි ඉක්මනටම හම්බ වෙමු. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I